සුබ දවසක් කියලා පිළිගන්නවා. MongoDB series එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. එතකොට අපි මේ වෙද්දි වීඩියෝ 6ක් 7ක් වගේ MongoDB පිළිබඳව අපි කතා කරලා දිනවා. ඒත් එක්ක මට සති දෙකක වගේ කාලෙකින් වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. මුලින් මේකට සමාවෙන්න ගම පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලන ගම ඊට එහා පැත්තෙන් තියෙන bell notification එක click කරගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් කරහා ගෙන්න ගන්න පුළුවන්. එතකොට අපි නම් වැඩි කතාවක් නැතුව යන් වීඩියෝ එකට. අපි අද කතා කරන්නේ එතකොට in operator එක, not in operator එක සහ expr කියන operators හතර ගැන. එතකොට මම මුලින්ම මගේ Mongo shell එක open කරගන්නවා. Mongo shell එක open කරගෙන මම font size එක ටිකක් වැඩි කරගන්නවා. ඊට පස්සේ එකපාරක් enter press කරගන්නවා. press කරාම ඔයාලට වෙනවා 27.17 කියන මගේ local port එකට local MongoDB server එකට මගේ connect වෙලා දිනවා. මම මේක clear කරගන්න. clear කරලා ඉවරලා ඔයාලට මතක නම් අපි කොහොමද database බලා ගන්න හදපුවා show dbs කියලා අපි command එකෙන් හදපු database තියෙනවා. ඒකට මම දැනටමත් අද වීඩියෝ එකට ඕන කරන database එක හදාගෙන තියෙන මේ school කියන database එක. එතකොට ඔයාලට මතකද අපි කොහොමද database එක ඇතුලේ තියෙන අපේ collection එකක් ඇතුලේ තියෙන documents ටික බලාගන්න එක බලාගන්නේ. අපි මුලින්ම use school කියලා අපි අපේ school database එක ඇතුළට යන්න ඕන. හරි. එතකොට ඔයාලට වෙනවා මෙතන switch to db school කියලා අපි අපේ database එක ඇතුළට ගිහිල්ලා ඉන්නවා. එතන අපිට කියන්න පුළුවන් db. මගේ collection එක හදලා තියෙන නම තමයි students කියන නමෙන් තමයි මම හදලා තියෙන්නේ. ඒක අපිට පුළුවන් find කරන්න. find කරාම ඔයාලට වෙනවා මගේ collection එක ඇතුළේ තියෙන documents ටික සේරම මට return වෙලා තියෙනවා, පෙන්නලා තියෙනවා. එතකොට මම මෙතන දාගෙන තියෙනවා name එකයි, age එක, city එක, marks, pass marks සහ skill කියලා අපි key ටිකයි value ටිකයි දාගෙන තියෙනවා. එතකොට අද අපේ පළවෙනි මාතෘකාව තමයි මම මේ ටික දැනට ඔහොම තියාගන්න. තියාගෙන ටිකක් පල්ලෙහාට යන්න. අද අපේ පළවෙනි මාතෘකාව තමයි in operator එක. in operator එක පාවිච්චි කරන්නේ අපි මොකටද? අපි in operator එක පාවිච්චි කරන්නේ array එකක තියෙන values වලින් එකක් හරි match වෙන documents හොයාගන්න තමයි අපි in operator එක පාවිච්චි කරන්නේ. එතකොට මම ඔයාලට පේනවා මෙතන skill කියලා array එකක් තියාගෙන ඉන්නවා. එතකොට අපිට පුළුවන් දැන් මේ ඔයාලා බලන්න ප්‍රභාත් කියන කෙනාගේ skill වල තියෙන Java Python Dart. එතකොට මහේල කියන කෙනාගේ skill වල තියෙන්නේ C# Python Dart. එතකොට මෙතන Python Dart කියන එක දෙන්නටම පොදුයිනේ. එතකොට Java C# කියන එක වෙනස් වෙන ඒ වගේ මේ කට්ටියටත් අපි skill දාගෙන තියෙනවා. එතකොට අපි මොකද්ද මේකෙන් කරන්නේ? array එකක match වෙන document එකක් හරි හොයන එක. ඒකට අපිට පුළුවන් කරන්න db. ඊට කලින් ඔයාලට මේ මෙතන db. කියන එක ආවේ කොහොමද කියලා බලුවොත් අපි මෙතන දැනට ඉන්නේ school කියන database එක ඇතුලේ. එතකොට අපි query එක run කරද්දී db කියලා කියන්නේ අපි දැනට වැඩ කරන database එක ඇතුලේ dot එක ඊට පස්සේ student කියලා තියෙන්නේ මම දැනට හදාගෙන අපේ database එක ඇතුලේ තියෙන collection එක තමයි students කියන collection එක. ඒ collection එකේ තමයි අපි මේ find කරලා තියෙන්නේ. අපිට ඕන නම් find එකේදී මොකක් හරි field එකක් දීලා අපිට අවශ්‍ය විදිහට find කරලා ගන්නත් පුළුවන්. එහෙනම් මොකුත් field එකක් දෙන්න නැතුව මෙහෙම find කරොත් එහෙම අපිට අපේ collection එක ඇතුලේ තියෙන documents ටික සේරම return කරනවා. එතකොට අද අපේ මාතෘකාව in operator එක පළවෙනියට අපි බලමු in operator එක. එතකොට අපිට කියන්න පුළුවන් db. අපේ collection name එක මොකද්ද? students. student එකේ අපි find කරනවා. find කරන්නේ මොකද්ද? find කරන්න කලින් අපි find එකේ අපේ වරහන දාගන්නවා. ඊට පස්සේ අපි සංගල වරහනක් දාගන්නවා. මම මේක read කරන්න පාසු වෙන්න පල්ලෙහා row එකට අරන් යනවා. අරන් ගිහිල්ලා අපි කියන්න ඕනේ අපේ array එකක් තියෙන මොකේද? අපේ array එක තියෙන skill එකේනේ. එතකොට අපිට in operator එකෙන් මොකද්ද කරන්න පුළුවන්? array එකක තියෙන array එකක අපි කියන මොකක් හරි data එකක් තියෙනවා නම් match වෙන data එකක් තියෙනවා නම් ඒ document එක return කරන එක තමයි වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් අපි මෙතන skills කියලා අපේ තියෙන key එක array එකක් විදිහට තියෙන්නේ. මට ඒ array එකෙන් in operator එක දානවා. in එකෙන් අපි මොකද්ද කියන්නේ? array එකේ දැන් අපි කියන value එක තියෙන document තියෙනවා නම් මට ඒක return කරලා දෙන්න. එතකොට අපි in එකත් එක්ක colon එකක් දාගෙන මෙතන අපිට ඕන value එක දෙන්නේ array එකක් විදියට. අපි array එකේ දෙමු මෙතන C# තියෙන එක්කෙනෙක් ඉන්නවා.
මෙතන C# තියෙන එක 9 නේ. එතකොට අපි දෙමු C# කියලා. හරි. ඔයාලට වෙනවා දැම්මත් C# කියලා දුන්නා. ඊට පස්සේ මගේ කොටු වරහන වහගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ සංගල වරහන. ඒකත් වහ ගන්නවා. වහගෙන ඉවරලා පල්ලෙහා රූල්ට ගිහලා ඊතුරු සංගල වරහන සහ වරහන වහ ගන්නවා. වහගෙන එන්ටර් කරාට පස්සේ ඔයාලට වෙනවා මට එක ડોකියුමන්ට් එකක් රිටර්න් වෙලා තියෙනවා. එතකොට මොකද්ද? name මහේල, age 30යි, city කාන්තලේ, marks 80යි, pass mark එක 75යි, skill C# python dart. එතකොට ඔයාලට පේනවා මම මොකද්ද කිව්වේ? DB කියන්නේ මම දැනට ඉන්න database එකේ student කියලා collection එකක් තියෙනවා. ඒ collection එකෙන් මට හොයලා දෙන්න skills කියන array එකේ C# කියලා කෙනෙක් ඉන්න කට්ටිය. ඒ කියන්නේ C# skill විදිහට තියෙන documents මට return කරලා දෙන්න. එතකොට එහෙම බලපුවම අපිට හම්බුනේ මෙතන අපේ ඔක්කොම ටික තිබ්බා. ඒකෙන් C# තියෙන එක්කෙනා හිටියා අපිටනේ. එතකොට ඔන්න C# තියෙන එක්කෙනාව අපිට return කරලා තියෙනවා. ඔයාලට මෙතන පේනවා මම ලියපු විදිහ db.student.find එක දානවා අපි. සුපුරුදු විදිහට find එක දානවා. find එක open කරලා ඊට පස්සේ curly bracket එකක් දැම්මා. curly bracket එකේ අපේ key එක සඳහන් කරා අපි. key එක සඳහන් කරලා ආයෙ colon එකක් දැම්මා. colon එකට පස්සේ ආයෙ curly bracket එකක් දැම්මා. ඊට පස්සේ අපේ $in operator එක. ඊට පස්සේ අපි කියනවා in operator එක C# තමයි in වෙන්න ඕනේ. C# තියෙන කට්ටියව තමයි මට ඕනේ. හරි. ඊට පස්සේ මෙන්න අපිට return එක ලැබුණා. ඒ වගේම අපි තව උදාහරණයක් බලමු. db.students.find කරන්න curly bracket එක දාගත්තා. අපි මොකෙන්ද find කරන්නේ? අපි array එකක් මොකද්ද තියෙන්නේ? අපිට තියෙන්නේ skills කියලානේ array එකක් තියෙන්නේ. skills කියන array එකෙන් මට find කරලා දෙන්න $in operator එක. අපි දැන් මොකද්ද හොයන්නේ? අපි Python හොයමුනේ. Python කියන එක skill එකක් විදිහට තියෙන කට්ටියව මට හොයලා දෙන්න. curly bracket එක මෙතන bracket එක මේක එන්න ඕනේ. ඊට පස්සේ curly bracket එක වහගත්තා. පල්ලෙහා roll එකට ගිහිල්ලා ආයෙ curly bracket එක වහගත්තා. enter press කරා. එතකොට ඔයාලට පේනවා මෙතන Python තියෙන කට්ටිය ගොඩක් ඉන්නවනේ. මේ තියෙන අපේ query එක. මෙතන ඉඳලා අපිට array එකක් විදිහට අපේ Python තියෙන හැමෝම return කරලා තියෙනවා. මෙතන කවිඳුරත් Python තියෙනවා. ඊට පස්සේ ලහිරුටත් Python තියෙනවා skill එකක් විදිහට. ඊට පස්සේ ප්‍රභාත්ටත් Python තියෙනවා skill එකක් විදිහට. මහේලටත් Python තියෙනවා skill එකක් විදිහට. එතකොට ඒ කට්ටිය අපිට return විදිහට හම්බුණා. ඒකම තමයි in operator එක වැඩ කරන්නේ. එතකොට ඒකෙම අනිත් පැත්ත not in operator එක. අපි බලමු කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. අපිට ඒකට කියන්න පුළුවන් db.students.find. find එක අපි මොනවද හොයන්නේ? අපි හොයන්නේ එකම array එකනේ. skill කියන array එක තමයි අපි ගාදැනට තියෙන්නේ. ඒකින්ද අපි ඒ array එකෙන් තමයි හොයන්න ඕනේ. skill කියන array එකෙන් අපි මොකද්ද හොයන්න ඕනේ? $not in. not in කියන්නේ NIN කියලා දැම්මා. දාලි වෙලා අපි array එකක් open කරගන්න. මේ array එක අපි කියනවා හරි. අපිට Python නැති කට්ටිය හොයලා දෙන්න. Python නැති කට්ටියව අපිට හොයලා දෙන්න. ඊට පස්සේ අපේ bracket ටික හරියටම බලලා වහ ගන්න ඕනේ. මොකද bracket එක open කරාම මේ bracket එකට අනිවාර්යෙන් close එකක් තියෙන්න ඕනේ. ඒක දන්නවනේ. එතකොට අපි මේ විදිහට Python skill වල Python කියලා කෙනෙක් නැති කට්ටියව අපිට හොයලා දෙන්න කියලා enter press කරනවා. enter press කරාම ඔයාලට කිසිම result එකක් ආවේ නැහැ. ආවේ නැහැ කියන්නේ අනිවාර්යෙන් මේ හැමෝගෙම Python skill එකක් විදිහට තියෙනවා. මෙයාගෙත් තියෙනවා, මෙයාගෙත් තියෙනවා. මේ හැමෝගෙම Python skill එකක් විදිහට තියෙනවා. අපි ඒකෙම Python 9 කරලා අපි දාමු dart වගේ. dart දාමු. දාලා enter press කරාම හරි. enter press කරාම ඔයාලට වෙනවා මේ තියෙනවා query එක. ඔයාලට වෙනවා dart නැති කට්ටිය අපි return ලා තියෙනවා. එතකොට කවිඳු dart ගෙන skill එකේ dart add වෙන්නේ නැහැ. ඊට පස්සේ ලහිරුත් dart ගෙන skill එකේ නැහැ. එතකොට ඒ විදිහට තමයි not in operator වැඩ කරන්නේ. ඔයාලට ඕනනම් තව උදාහරණයක් db.student කියන අපේ collection එකෙන් අපිට find කරන්න මොනවද find කරන්න ඕනේ? අපේ skill කියන එක තමයි පදනම් කරගෙන find කරන්න ඕනේ. ඒකේ අපි $NIN not in operator එක මෙතන අපි array එකක් විදිහට කියනවා. මෙතන දාමු අපි C# මට මතක විදිහට එක්කෙනයි හිටියේ. ඒතකොට අනිත් කට්ටිය හැමෝම return කරන්න ඕනේ. මෙතන අපි curly bracket එක ඊට පස්සේ අපේ වරහන දාලා
එන්ටර් ප්‍රෙස් කරාම ඔයාලට පේනවා මෙතන අපිට රිසල්ට් 3ක් රිටර්න් ලා දෙන එකක්. කවිඳු එයත් C# නැහැ. ඊට පස්සේ ලහිරු එයත් C# ස්කිල් එකක් විදියට නැහැ. ඊට පස්සේ ප්‍රභාත්ගේ C# ස්කිල් එකක් විදියට නැහැ. එතකොට මේ විදියට තමයි not in ඔපරේටර් එක වැඩ කරන්නේ. අන්තිමට අපිට තියෙනවා EXPR කියලා ඔපරේටර් එකක්. ඒ ඔපරේටර් එක මොකටද පාවිච්චි කරන්නේ? ඒ ඔපරේටර් එක පාවිච්චි කරන්නේ අපේ collection එකක් ඇතුළේ තියෙන documents. අපි documents විදිහට අපි data දාලා තියාගන්න. ඒ document එක අපි document එක ඇතුළේ තියෙන key දෙකක් compare කරන්න තමයි අපි key දෙකක් එහෙම නැත්නම් fields දෙකක් compare කරන්න තමයි අපි EXPR කියන ඔපරේටර් එක පාවිච්චි කරන්නේ. ඔයාලට පැහැදිලිව කිව්වොත් එහෙනම් දැන් හිතන්න ඔන්න අපි ගාව තියෙනවා මොකක් හරි හොටෙල් එකක් තියෙනවා. මේ හොටෙල් එක ඇතුළට ඔන්න දැන් කට්ටිය එනවා. ඉන්න අපි හිතමු හොටෙල් එකේ ඔන්න දැන් අපි කතා කරන්නේ ස්ටුඩන්ට් ලාගෙන ස්ටුඩන්ට් ලා එනවා. මේ ස්ටුඩන්ට් ලාගෙන් මොකක් හරි කෑම එකක් තියෙනවා. ඒ කෑම එක කන්න පුළුවන් අවුරුදු 13ට වඩා වැඩි කට්ටියට විතරයි. 13ට වඩා අඩු කට්ටියට කන්න බෑ. එතකොට මොකද කරන්නේ? අපි දැන් ඔයාලට වෙනවා මම හදලා තියෙන ડોකියුමන්ට්ස් වල මෙතන මාක්ස් කියලා එකක් තියෙනවානේ. ඒ මාක්ස් එක්කම පාස් මාක් කියලාත් එකක් තියෙනවා. ඔයාලට පේනවනේ? මාක්ස් කියලා එකක් තියෙනවා, පාස් මාක් කියන එකක් තියෙනවා. මේ උදාහරණයට අර මම තියපු උදාහරණ බලා ගන්න. ඔන්න අපේ ළමයාගේ වයස 18යි. නැත්නම් අපේ ළමයාගේ වයස 27යි. අපි මාක්ස් එකත් එක්ක පාස් මාක් එකට උදාහරණ ගමු. හිතන්න අපි මාක්ස් කියන එක තමයි දැන් ළමයාගේ වයස. ළමයාගේ වයස එතකොට 13යි. නෑ 15යි. එතකොට අර කියපු කෑම එක කන්න පුළුවන් අවුරුදු 13ට වැඩි කට්ටියට විතරයි. එතකොට අපේ ළමයාට දැන් අවුරුදු 15යිනේ. හැබැයි කෑම එක කන්න පුළුවන් 13යි. එතකොට අපිට පුළුවන් මේ මාක්ස් එකයි මේ පාස් මාක් එකයි ඒ කියන්නේ ළමයාගේ වයසයි කෑම එක කන්න පුළුවන් වයසයි කම්පෙයාර් කරන්න. එකම ડોකියුමන්ට් එකක් ඇතුලේ ෆීල්ඩ් දෙකක් එහෙම නැත්නම් කීස් දෙකක් කම්පෙයාර් කරන්න තමයි අපි EXPR කියන ඔපරේටර් එක ගන්න. එහෙනම් අපි බලමු EXPR එකට උදාහරණ මම මුලින්ම db.students.find කියන එකෙන් ගන්නවා. අපේ තියෙන ඔක්කොම ડોකියුමන්ට්ස් ටික මම අරන් තියා ගන්නවා දැනට. ඊට පස්සේ අපිට පුළුවන් db.students.find කරන්න. find කරන්න ඕනේ කොහොමද? $EXPR මට ඕනේ අපේ ෆීල්ඩ් දෙක කම්පෙයාර් කරන්න. ඊට පස්සේ මම කර්ලි බ්‍රැකට් එකක් ඕපන් කරගන්නවා. ඕපන් කරලා ඉවරලා කියනවා $mark GT කියලා දාලා මම ස්ක්වයර් බ්‍රැකට් එකක් ඕපන් කරගෙන මෙතන මම කියනවා $marks ඊට පස්සේ කමා සෙපරේට් කරගෙන මම කියනවා $mark pass marks කියලා දාලා මම ස්ක්වයර් බ්‍රැකට් එක වහගන්නවා. ඊට පස්සේ කර්ලි බ්‍රැකට් එකත් වහගෙන පල්ලෙහාට ගිහිල්ලා ආයෙත් කර්ලි බ්‍රැකට් සාමාන්‍ය බ්‍රැකට් එක වහලා enter press කරනවා. enter press කරාම ඔයාලට පේනවා මෙතන marks කියන එක marks sorry pass marks නෙමෙයි pass mark කියලා එන්න ඕනේ. s අකුරක් එන්නේ නැහැ. මම ඒක තමයි බලන්නේ මේ ඔක්කොම data ටික මොකද return උනේ කියලා. db.student.find ඊට පස්සේ මොකද්ද? අපි වරහණක් දාගත්තා. ඊට පස්සේ අපි curly bracket එක open කරගත්තා. ඊට පස්සේ මම කියනවා $EXPR කියලා කෝලන් එකක් තියාගන්න. $EXPR එකෙන් මොකද වෙන්නේ? මට ඕනේ එකම ડોකියුමන්ට් එක ඇතුලේ තියෙන ෆීල්ඩ් දෙකක් කම්පෙයාර් කරන්න. කම්පෙයාර් කරලා මේ අපි මාක්ස් කියන එක පාස් මාක් එකට වඩා වැඩි නම් මට ඒ ડોකියුමන්ට් එක රිටර්න් කරන්න කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට $GT කියන එකෙන් ඔයාලා දන්නවා අපි කලින් වීඩියෝ එකේ කතා කරා $GT කියලා කියන්නේ greater than කියන එක. ඊට පස්සේ GTE කියලා කියන්නේ greater than or equal කියන එක. ඒ වගේම අපි ගමු තව උදාහරණයක්. ඒකටම db.students.find කරන්න. කොහොමද find කරන්න ඕනේ? මට ඕනේ EXPR ඒකේ $greater than or equal කම මේ පාර අරගෙන ඉවරලා අපිට කියන්න පුළුවන් $marks කියන එක marks කියන එක අපේ පාස් මාක් එකට වඩා වැඩි හෝ
සමාන වෙන්න ඕනේ මේ පාර. එහෙම තමයි අපි මෙතන කියලා තියෙන්නේ. ඊට පස්සේ බ්‍රැකට් ටික වහ ගන්නවම වහලා enter press කරනවා. enter press කරාම ඔයාලට පේනවා අපිට document දෙකක් return වෙලා තියෙනවා. ඒ දෙකෙන් මොකක්ද කියලා තියෙන්නේ greater than or equal නේ. ඒ කියන්නේ අපේ mark කියන එක marks කියන එක pass mark එකට වඩා වැඩි හෝ සමාන වෙන කට්ටිය තියෙනවා නම් documents තියෙනවා නම් මට දෙන්න. ඒක තමයි මේ කරලා තියෙන්නේ. එතකොට ඔයාලට මෙතන අපි මෙච්චර දවස් අපි මේ ඩොලර් මාක් එක පාවිච්චි කරේ අපි MongoDB එකෙන් එන ඔපරේටර්ස් වල විතරයි. හැබැයි පළවෙනි පාර්ට් අපි මෙතන ඩොලර් මාක් එක අපි දාගත්ත ෆීල්ඩ් එකකට පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒකේ තේරුම මොකද්ද? ඩොලර් මාක් එකත් එක්ක අපි දාගත්ත ෆීල්ඩ් එක අපි පාවිච්චි කරනවා කියන්නේ ඒකේ තේරුම මාක්ස් කියන ෆීල්ඩ් එකේ වැලියු එක ගන්න. එතකොට මාක්ස් කියන ෆීල්ඩ් එකේ වැලියු එක අරගෙන පාස් මාක් කියන ෆීල්ඩ් එකේ වැලියු එකත් එක්ක කම්පෙයාර් කරලා ඒක මාක්ස් වැඩි නම් මට රිටර්න් කරලා දෙන්න. වැඩි හෝ සමානයි නම් මට රිටර්න් කරලා දෙන්න. එතකොට මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ කතා කරා අපි in operator එක, not in operator එක සහ expr කියන operators තුන ගැන කතා කරා. මේක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. තේරුම් නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාගෙන යන්න, මම reply එකක් දාන්න. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.